බොහොම කැතයි ලොක්කා. බොහොම කැතයි. මං හිතන් හිටියේ එලාම් එක වදින්න නැති ඔර්ලෝසුව අප්සෙට් එකකට කියලා. දැන් ඔය වැදුනේ. දැන් වැදුනා. දැන් වැදුනා. වැදිච්ච ගමන් ඔය ඇවිල්ලා නිව්වා. ඊයේත් එන්නේ නැති ඔය වැඩි. ඇටේ මේ පොඩ්ඩක් වැඩි වුණාම ඔක 10 12 පාරක් විතර වැදුනා තමයි මම නැගිටින්නේ. ඔය ඇවිල්ලා නිවලා දැන් පූස වගේ වැඩ. ෂෝ මොකද්ද ලියන්නේ? පස්තරේ ලිපිය. නෑ ඒක නෙවෙයි. මං ජයනිට කිව්වා උඹයි මම දෙන්නම ඉන්නේ එක කාමරයක කියලා. කොහොමද කියන්නේ? ඒක වගේ පොඩි කන්ට්‍රි එකක්. මම ඒක පස්සේ කියන්නම් උඹට. ඉතින් මේකේ ගිහිල්ලා මුළු ෆැක්ටරියෙම කියලා උඹ ඉන්නේ මාත් එක්ක කියලා. මෙන්න බුලේ කෙල්ලෝ ටික වැල නොකැඩියනවා මාව හොයාගෙන. ඒ මොකටද? අත්සන ගහගන්න බං. කාගෙන්ද? පද්මගෙන්ද? කේම්මල. මගේ අත්සන නෙවෙයි. උඹේ අත්සන. නේ. මෙන්න මේ ටිකේ මොනවා හරි ලියලා අත්සන් කරපන්. මේක ජයනිගේ. මතෝ මේක මං ගැන මොනවද ලියලා දාපන් ඈ. හොඳයි. මම රැයට මොනවද ලියලා දාන්නම්කෝ. ඔය ඉතින් උඹට ඇදෙන්නේ නේද? නේ? ඒක නෙමෙයි බං. අර උඹලගේ පත්තරේ මේ පාඨක කවි පිටුවට මගේ කවියකුත් දාලා දීපන්කෝ. පද්මෙන් කවි ලියන්නත් පුළුවන්ද? කවි? මට? මට කවි ලියනවා තියා බා වෙන එකෙක් ලියපු එකක්වත් හරියට කියව ගන්න බෑ. එහෙම නෙමෙයි. මං කියන්නේ උඹ ලියපන් මගේ නමින් දාපන්. හොඳයි මම මොනවද ලියලා දාන්නම්කෝ. අම්මා මගේ පැටිය පද්මේ. මේ මම මේ ඉන්නවා කියලා කාටවත් කියන්න එපා. දන්නේ නැද්ද? කියන්නද බං? උඹ මෙහෙ ඉන්නවයි කියලා නෙමෙයි මම මෙහෙ ඉන්නවයි කියලාත් මං කියලා නැහැ. ඉතින් පද්මේ කොහේ ඉන්නවා කියලාද කට්ටිය දන්නේ? සතා සර්පයා වගේ ඉන්න තැන හංගනවා. නේ ඒක නෙවෙයි බං. මං වෙලාවක ගැරේජ් එකකින් කාර් කට්ටක් අරගෙන එන්නම්. යන්න ජයනිලා ගෙවල් පැත්තේ. බලමුකෝ. උඹව එක්කන් ගියොත් මගේ අම්මා තාත්තා එක්කන් ගියාට වැඩිය උන් සතුටු වෙයි. මේ අපිට වගේ නෙමෙයි බං. උන්ට බර තියෙනවා. බේරන් එන්න ඕනේ හොඳේ. මොකද බං සංසල? උඹට ටියුෂන් පන්ති යන පරක්කු වෙන්නේ නැද්ද? මොනවද ඔය බීබී අන්තරන් වගේ බලන්නේ? ඔය වෙලා තියෙනවා අම්මේ. උඹගේ ටියුෂන් පන්තියේ වෙලාව රබර් වගේ යහට මෙහාට ඇදෙනවද? වෙලාවකට පරක්කු වෙලා කියලා දන්නවනෝ. එක වෙලාවකට ඇඳගෙන චක්ක පම්බරේ වගේ කැරකෙනවා. අතෝ. දැන් ඉතින් අම්මගේ කියවිල්ල පටන් ගත්තා. උඹට මගේ කියවිල්ල තමයි සැර. මම යනවා.
morning. මං අයියව කාරණා දෙකකට හම්බ වෙන්නමයි හිටියේ. ඒත් ඉතින් ඇවිල්ලා හම්බ වෙන්න බෑනේ. දන්නවනේ අපේ ලේන් එකේ උන්ගේ හැටි. ඒ මොකද්ද නංගි? ලබන 13 වෙනිදා අපේ කලා උළෙල. මං අපේ ළමයින්ට පොරොන්දු දුන්න අයියා වෙදාට කොහොම හරි ගෙන්නනවා කියලා. ඉතින් නංගි ඒකට මට වඩා සුසුලා ඉන්නවනේ. ඒ ළමයි හරි ආසාවෙන් ඉන්නේ අයියව දැකගන්න. ඔයා ලියන කතා කියෙව්වට එක්කෙනෙක්වත් ඔයාව දැකලා නෑනේ. අනේ කොහොම හරි ඉන්න අයියේ. මං ඉන්විටේෂන් එක පත්තරේට එවන්නම්. මේ මොකද්ද අනිත් කාරණේ? අනේ බලන්නකෝ අයියේ. මං චානුක අයියට ලියුම් ගොඩාක් දැම්මා. ඒත් ඒකකටවත් එයාගේ කිසි උත්තරයක් නැහැ. අයියේ. ඔයාට පුළුවන් ද මේ ලියුම චානුක අයියාගේ අතටම දෙන්න? අර චානුක අයියා පත්තරේට ලියන්නේ එයාගේ ඇත්තම කතාවද? ඔව් මං හිතන්නේ. පව් නේද? ඉතින් එයාට ඇත්තටම කාත් කවුරුත් නැද්ද අයියේ? මේ නංගි මම මේ එන බස් එකේ යන්න. මට හොඳටම පරක් වුණා. මේ අයියේ අර ලියුම චානුක අයියාගේ අතටම දෙන්න. Simeon ko baby, tama kamere. Baby ko tama kamere. නෑ නෑ හාමු තාම කාමරේ නිතිල කොහෙද? බොරු කියන්න එපා සිමියෝන්. බොරු කියන්න එපා. මම නැගිට පාන්දර 6ට වැඩි. Very good. කොහේ යන්නද last වෙලා ඉන්නේ දැන්? වැඩ ගොඩයි දැඩි. මොනවද? මුලින්ම බ්‍රිටිෂ් කවුන්සිල් යන්න ඕනේ. ඊට පස්සේ මම මීට් වෙලා බුක් ෂොප් යන්න ඕනේ. යත් එක්ක පොත් වගේ ගන්න තියෙනවා. එහෙමනම් ප්ලීස් ඩැඩි මට ඩ්‍රයිවර්ස්ලා නම් එපා. පුතා කොළඹ drive කරන එක ලේසි නැහැ. අනික මේක weekday එකක් නේ. ඔය ඩැඩි මගේ ඩ්‍රයිවිං ගැන දන්න තරම තමයි. මට ඔයාට vehicle එක දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද දඩකොල අරගෙන මට පොලිසියට යන එක හරි ප්‍රශ්නයක්. දුව ඩැඩි අපේ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එක ගැන අපි පොඩ්ඩක් උනන්දු වෙලා හොයලා බලන්න ඕනේ. මගේ ඒ ගැන ඒතර ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඩැඩි. එහෙම කියන්නේ බාදුව. ඔය බිස්නස් එක පටන් ගත්ත හෙන්රි අංකල්. හෙන්රි අංකල් නැහැ කියලා අපිට මේක අතාරින්න බෑ. That's a profitable business. You have to get involved in this business. we'll see. ඩැඩි ඩැඩි තව පරක් වෙනවද? ඕදුව මන් ටිකක් පරක්කු වෙයි. එහෙනම් මම ඉක්මනට යන්නම්. ටිකක් අවසුත් වෙනවා නේද? Okay, but be careful when you're driving. Sir. Sir, मैं नजर लीव वगैरह. सर मैं ऑफिस से करने ලියුම් වලින් 75%ක්ම සර්ටයි චානුක මහත්තයාටයි. ඉතින් පියදාසට ඉතිසියද? ඊටසියාවක් නෑ සර්. සම කාලනාවකාංශ ඇත්ත කියනවාද? මොකද්ද පිය? චානුක නම් ලියන්නේ සර්මයිනේ. තමසේ විසුද? මට නම් පිස්සු නෑ සර්. හැබැයි මේව කියවන ගෑනු ළමයි නම් ඉන්නේ පිස්සුවටිලා. හරි. අපි මෙහෙම කියමු. චානුක ළමයි ලියන්නේ සර් නෙමෙයි නම්. ඇයි සර් ඒ ලියුම් සර්ට ගෙනත් දෙන්නේ?
මට මේ මාත්‍ය හම්බ වෙනවා. ගල් පැන්න බොරු කියන්න එපා සර්. සර් ලිව් කියවලා විසිකරන ඩස්බින් එක විසික් කරන්නේ මම. කැමති දෙයක් හිතාගන්න. ගහ දාන්න මිනිහට හොල කඩා පාන්න එපා සර්. මොකද පොත දිහා බලන් තනියෙන් hina වෙන්නේ? පොතට නෙවෙයි hina වුනේ. නමට. නිර්මල දියදාර සේනානායක. නම කියවන්න බයිසිකලයක් අරන් පොතකට යන්න ඕනේ. එයාගේ කතා හරි ජනප්‍රියයි. හරි ලස්සනයි. ඔය කියවලා තියෙනවද? නෑ. ඔයා වගේම තමයි. මම සිංහල නවස් කියන අඩුවේ. බලමුකෝ එහෙනම් දියදාරගේ කතා ලස්සනද කියලා. මම කියලා බලමු. ඔකේ යවන්නකෝ මේ ග්‍රැෆික්ස් වල. හොඳයි සර්. මගේ නම් අයිඩියා එක නිර්මලයි චානුකයි අත්සන් කරපු කවිකුලේ පත්තරෙත් එක්කම යවන්න. අදහස නම් හොඳයි. හැබැයි ඔය නම් දෙකේම අයිතිකාරයා එක්කෙනෙක් වෙන එකයි ප්‍රශ්නේ. ඒක පාඨකයන්ට රහසක් නිසා. මොනවා වුණත් එක මිනිහෙකුට පත්තරෙන් ජනප්‍රිය වෙන්න දෙන්න එපා. අපි කොහොම හරි මිනිහා ප්‍රොමෝට් කරන එක නතර කරන්න ඕනේ. අමුතුවෙන් ප්‍රමෝට් කරන්න දෙයක් නෑ සර්. මිනිහගේ කතා දැන් හරි ජනප්‍රියයි. විලාංජලි කැමැත්තක් කරන්නකෝ. කොහොම හරි ඔය වර්ෂ පූර්ණ කලාපේ ලස්සනට කෙරෙන්න. මල්ලි කාගේ පින්තූර දිහා බලාගෙනද ඔය හීන මාමා හිටියේ? නෑ කි මම මේ වෙන කල්පනාවක් හිටියේ. මල්ලි ලබන මාසේ 7 වෙනි සඳුදා අවුට් වෙනවා අපේ වර්ෂ පූර්ණ කලාපේ. ඉතින් එදාට පත්‍රෙත් එක්ක අපි කවිකුලෝක දෙන්න තීරණය කරලා තියෙනවා. ෂෝකි. ඔයා කවි දෙකක්ම ලියලා චානුකගේ ඔයාගේ අත්සන දාලා රෆ් ඩිසයින් එකකුත් එක්ක රසාංගිත දෙන්න. හොඳයි. හැබැයි අදිහිටම කරන්න ඕනේ හොදේ. අක්කේ. අක්කේ මේ වැඩක් බාර දුන්නා මම මේක කියනවා කියලා හිතන්න එපා. මොකද්ද මල්ලි? මොකද්ද? අක්කේ මට ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට මෙහෙන් ගෙවන ගානේ මට මේ නතර වෙලාවත් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මාව එඩිටෝරියල් එකට ගන්න තව කොච්චර කල්යයිද? මං සර්ට් එක කතා කරලා බලන්න. මොන දේ වුණත් ඔයා ටිකක් කාගෙන ඉන්න. ඔයාගේ නමක් හැදීගෙන ඉන කාලෙනේ. ඒ කාලෙදි වැටුනොත් එහෙම ගොඩ වෙන්න බෑ. මට තේරෙනවා අක්කේ. බලමුකෝ. ඔයාව ස්ථිර කරනකම් ෆීචර්ස් වලට ගෙවන ගාණක් වැඩි කරන්න කියලා මම සර්ට කියන්නම්කෝ.
එන්න. අදරයට කන්නේ නැද්ද සුදු බේබි? බඩගිනි නෑ හාමිනා. බඩගිනි වුණොත් මම පස්සේ ගන්නවා. මොකද මේ ඇස්වල සුදු බේබිගේ කඳුළු? ඇඳුම් මගේ අම්මා. නෑ හාමිනා. මේ පොත හරියම ලස්සනයි. කියවනකොට දුක හිතෙනවා. පැත්තකින් තියන්න හිතෙන්නෙම නෑ. ඒකයි. ඒක නිසා මම බය වුණා කවුද මේ බේබි ඇඬෙව්වේ කියලා. හාමිනා දන්නවද මම ඇඬෙව් කෙනාගේ නම? නෑනේ. නිර්මල දියදහර සේනානායක. කවුද මගේ අම්මෝ ඒ? නිර්මල දියදහර සේනානායක. එයා තමයි මේ පොත ලියලා තියෙන්නේ. හැබැයිට හෙලෝ නිර්මල දියදහර සේනානායක. ඔව් කතා කරනවා ඔයා කැමති නිර්මල කියනවටද නැත්නම් දියදහර කියනවටද? ඔයාගේ කැමැත්ත කවුද මේ මමද? මම වාගේ රසිකාවියක්. ඔයා පත්තරේ කියවනවද නැහැ. මොකද්ද පත්තරේ? නේත්‍රා. මම නම ඇහුවෙත් අදමයි. ඔයා මොනවද දන්න පත්තර මම සාමාන්‍යයෙන් සිංහලිස් පේපර්ස් කියවන අඩුයි. වැඩි හරියක් කියවන ඉංග්‍රීසි පේපර්ස්. ඇත්තටම මම වාව අහලා තිබුණෙත් නැහැ. වාගේ නම දැකලා තමයි පොත ගත්තේ. නම දැකලා පොත් ගත්තට රසිකාවියක් වෙන්නේ නැහනේ නෑ. මම පොත කියවුවා. සාමාන්‍යයෙන් මම පොතක් කියවන්න සුමානයක් විතර ගන්නවා. හැබැයි වාගේ පොත නම් එක හුස්මට කියවුවා. ඒක නෙවෙයි. කොහෙද වාගේ රෙසිඩන්ස්? මේ කිට්ටුවමද? මම කොළඹ ඉන්නේ බෝඩ් එකේ. ටිකක් දුර. කුමාරයා මල් නෙලනවා වගේ නෙලගන්න. ඔය ඉතින් කොහමත් මල් කුමාරයානේ. මේ බිත්තර අපගෙනව. මේ හෙලෝ මේ නෙලා ගන්න වට්ටිය පිරෙන නෙලා ගන්න. හෙලෝ අපි හෙට කතා කරමු. හෙට මොකට කතා කරන්නේ? හරි. මම වාට හෙට කතා කරන්නම්. ඕකේ. බයි. Okay, good night. Bye. බයි නේ පිළිබා. ඔගේ කියන්නේ මේ අපිට හංගන්නේ නෝ. පොරාදි කෝල්ලේ. කතා කරන්න දුන්නා නේද? ලබන්නගේ නම මොකද්ද? නියසි මානව. මුගල් ගන්න. ගන්නූරුවට යාව. කාටිනේ. ඒ අයිඩිය යවන්න. වාට කොහෙන්ද ඔය නම්බර් එක හම්බුනේ? ඇයි මේ පොතේ තියෙන්නේ? ඔයා කරලා තියෙන මහා ලොකු වැරද්දක්. ලොකු මෝඩකමක්. ඇයි? අපි දන්නද ඔය මිනිස්සයා මොන වගේ කෙනෙක්ද කියලා? දැන් එයා ළඟ වගේ නම්බර් එකක් වැටිලා ඇති. ඉතින් දිගට හරහට කතා කරන්න පටන් ගන්න. නෑ මා. නිර්මල ටිකක් වෙනස් විදිය කියන්නේ. අටුම තරමින් ආමගේ නමවත් ඇහුවේ නෑ. කටහඬත් හරිය අහිංසක පාටයි යන්නේ. ඒ පාර මොනවාද වෙලා තියෙන්නේ? ඔයා පොත කියවලා බලන්නකෝ.
නිර්මල හිතන විදිහ හරිය ලස්සනයි එමා. මේක කියවන අකුරක් ගානේ එහෙට කඳුළු වුණනවා. ඕවා කතන්දරනේ පූජා. ඒ වුණාට එමා මට හිතෙනවා මේ කතන්දරේ නිර්මලගේ ජීවිතය අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. අනේ මා අපි තව එකපාරක් ෆෝන් කරමු. ඇත්තට වඩා පිස්සුද පූජා? ඔව් අනේ. ටිකක් විතර. අනේ මා අපි එකපාරක් ෆෝන් කරමු. පූජා මේ හැම දෙයක්ම ආදිත්‍ය අංකල් දැනගත්තොත් අපත් එක්ක බන්න. තේරුණාද? කවුද මොඩියෝ ඩැඩිට කියන්නේ? තව පාරක් ෆෝන් කරමුකෝ අනේ. එන මේකෙන් ගන්න. එපා. ඇයි? ඊයේ ඉඳලා නිර්මල වෙනුවෙන් මම මගේ අලුත්ම මොබයිල් එක වෙන් කළා. මාරයි. ඒක ලස්සනයි. කෙල්ල ගිහලා තියෙන දුර. එහෙම තමයි. පාන් කන්න මොනවද තියෙන්නේ? අල පරිප්පු මාළු පිට. මාළුවක් කියලා. ඉස්කෝ. අලෙකක් කියලා 20. පානු යලයි. හෙලෝ. හෙලෝ. මතකද මාව? ඇයි? අමතක වෙන්න තරම් රසිකාවිය කෝල් කරනවද ආට? ඔව් එයා තමයි. කොහෙද? වාටේ දයාලුවගේ පිටර අප කන්න හදිස්සි වෙලා ෆෝන් එක තිබ්බනේ. නෑ. මේ මම මේ පොඩි වැඩක හිටියේ. ඉතින් කොහොමද? අල ඉවරයි. පරිප්පු ගෙනා පරිප්පු 30යි. මේ මං කතා කරන්නේ මම කැම ගන්න වෙලාවට නේද? ඊකර කමක් නෑ නංගි. මගේ පොතද? තාම නම් හිතුවේ නෑ නංගි. පොත් ප්‍රකාශ කරන එකත් හරියට හිත රිදෙන වැඩක්. ලියන එක නා සතුටුයි. ඒත් ඉතින් ප්‍රකාශකයෝ ඒ විදිහට ගෙවනවා නම් ඊටත් වඩා සතුටුයි. ඉතින් වාට තියෙන්නේ ඔයාගේම පොතක් අවුට් කරන්න. සල්ලි මන් දෙන්න. බොහොම ස්තුතියි. එහෙම දෙයක් හිතුනොත් මම වාට කියන්නම්කෝ. අනේ ඔව්. මේ මට වගේ නම දැනගන්න ඕන කමකුත් තිබ්බා. කොහෙද? ඉතින් එහෙම අහන එක හොඳ මදිනේ. පූජා. ෂා. තාත්තයි නංගි ලස්සන නම. එන පස්සේලා කතා කරන්නකෝ. ඕකේ. ඕකේ. බයි. පූජා ඔයාට පිස්සුද? කොහොමද මිනිහෙකුට සල්ලි දෙන්න හදන පොත් ගහන්න? පව් එමා. මට හිතෙනවා නිර්මල අහිංසක වගේ මසරණ කෙනෙක් කියලා. ඔයා නම් ලොකු අමාරුවක් වැටෙන්න හදන. අම්මට හරි පින් සිද්ධ වෙයිනේ මා. ඔයා ඕන දෙයක් කරගන්න. අඳුරන්නේ නැති මිනිස්සු කරට දාගන්න හදන. තේරුණාද පූජා? එසේ ස්වාමීනි. සර්. නිර්මල වාඩි මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? සර් මං දුලාංජලි මිස්ටර්ත් කිව්වා. දුලාංජලි මට කිව්වා නිර්මල වගේ දක්ෂයෙක් කතුරු මණ්ඩලයේ ඇතුළට එනකොට වැඩියෙන් සන්තෝෂ වෙන්නේ මම. ඒත් මේ ෆ්‍රීලාන්ස්ලා ගන්නකොට මේ මට පොඩි සීමා තියෙනවා. සර් මට හරියට ප්‍රශ්න තියෙනවා සර්. මේ ලියලා හම්බෙන ගානේ මම බෝඩින් ෆීස් ගෙවුවම මට සමහරක් මාසෙල කන්නත් නැහැ. මට තේරෙනවා නිර්මල. තව මාස දෙක තුනක් ඉවසන්නකෝ. මම ඔයාව කොහොම හරි එඩිටෝරියල් එකට ගන්නම්.
සර් මේ මගේ අදහසක් තියෙනවා මේ අර චානුකේ නමින් ලියන ෆීචර් එක පොතකට අරවන්න. හොඳ අදහස. මම උදව් කරන්න. හැබැයි අපිට ටික දවසක් ඉවසන්න වෙයි. මොකද මේ පත්තරේ පළවෙනි ලිපි පොතක් හැටියට මුද්‍රණය කළාම ඒක මේ පත්තරේ මාකට් එකට බලපානවා. ඒකයි. නිර්මල මේක නිර්මලගේ හොඳ කාලය. නිර්මල සංසුන්වත් දින කලබලින්වත් පරාද. ඒක නෙමෙයි මම ওই පොත ගහන්න උදව් කරන්නම්කෝ. ඔයා ලිපි ටික සූදානම් කරගන්න. හැබැයි අපි තව මාස දෙක තුනක් ඉවසලා බලමු. කමක් නැහැ. දුලාංජලිට එන්න කියන්නේ. මම එයාට කියන්නම් ඔයාට තව වැඩිපුර ලියන්න දෙන්න කියලා. එතකොට ඔයාට වැඩිපුර ගානකුත් අතට හම්බ වෙනවනේ. සර් මොකද කිව්වේ? වැඩක් නෑ අක්කේ. එයාට අපේ ප්‍රශ්න තේරෙන්නේ නෑ. ඇයි මොකක්ද වුනේ? විශේෂයක් නෑ. අක්කට සර් එන්නේ කිව්වා. කලබල වෙන්න එපා මල්ලි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දුලාංජලි ඔය නිර්මලට දෙන ලිපි එකපාරටම නෙමෙයි ක්‍රමයෙන් අඩු කරන්න ඕන. අඩු කරන්න? ඔව්. මිනිහා සල්ලි පස්සේ දුවනවා වැඩි. කවුරු හරි මිනිහට වැඩියෙන් ගාණක් දීවොත් මිනිහා අපෙන් කඩාගෙන යනවා. නිර්මල අයින් වුණොත් ඒක පත්තරේ මාකට් එකට බලපානවා නේද සර්? අයින් වෙලා කොහේ යන්නද දුලාංජලි? අපිට මිනිහව වටිනවා. ඒ වගේම මිනිහට අපිව වටිනවා. මිනිහා තනිකද යන්නේ? මන් දන්නා තරමින් නම් එහෙම තමයි සර්. නිර්මලට ඒත් සෑහෙන්න ගෙදර ප්‍රශ්න තියෙනවා වගේ. ඔය නවකථාකාරයෝ සාර්ථක වෙන්නේ දුලාංජලි ප්‍රශ්න තිබුණ තරමට. ප්‍රශ්න නැත්නම් ඒගොල්ලන්ගේ නිර්මාණ අසාර්ථක වෙනවා. දුලාංජලි මිනිහගේ නම ප්‍රසිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා. මොකද ඒවා අපිට පස්සේ කරදර වෙන වැඩ. අනේ අයියේ මේ ඔය අර ලියුම චානුක අයියට දුන්නද? ආ ඕනංගි. එයා කිව්වද මට උත්තරයක් එවනවා කියලා? එහෙම නම් කිව්වේ නෑ. සමහරකට ඒවයි. අනේ අයියේ චානුක අයියට කියන්නකෝ මට කොහොම හරි උත්තරයක් එවන්න කියලා. අයියේ මතක ඇතුව අරක කියන්නේ?
නිර්මල මහත්තයා. මොකද වේලපා? වේලපා කෑගුණා කි. දැන් පහඩක් කිව්වේ. මම මේ මහත්තයාට කියන්නමයි කියලා හිතුවේ. මොකද්ද ගුණා? අර කඩේ උඩැක්කිය. කවුද? සංසලා සක බඹරේ. ඕ මහත්තයාලකම් මකරකම් බලන් ඉන්නවලු. ඒ මොකද? එන මොකටද ඉතින් දැලේ දාගන්න නිසා. ඔන්න අහුවෙන්න නම් එපා. ඕක මායන් සූත්‍රේ ගෝලේ. ඒ ළමයි මගෙත් එක්ක කතා කරනවා. හැබැයි ඉතින් ඒව නරක ඇතිරීමක් නම් මට පේන්නේ නැහැ. ඕ මම මගේ යුතුයකම ඉෂ්ට කළා. ඉතිරි හැරේ ඉතින් මහත්තයාගේ අතේ. ඔව් මෙන්න බලන්න. අයියෝ අනේ අපි අතුල්ලන්නේ කො. රන් රසසේ නිබෙලි ඇත බවයදී උරු දෙකි සුතු උරු දෙකි මොකද වේලපා ඔබ පත්තර කාන්තවරුවෙන් එළවුවද? වැඩක් තිබුණේ නෑ බං. බේ ඔබට රැයට කුරුටු ගන්න තියෙනවද? ඇයි? හෙට නිවාඩු දවසින්දා අද පොඩ්ඩක් සෙට් වෙමුද? මගේ අතින් නම් සල්ලි නෑ පත්නේ. සල්ලි ප්‍රශ්නයක් නෑ බං. මං එමින් ගමන් ලොකු බොසාගෙන් දඩයක් දාලා යාවි. I see the sea. දැන් උඹ ඉංග්‍රීසි පත්තර වගේ කියවන්නේ ඈ? මේ වේකන්සිස් වගේ බැලුවා බං. වේකන්සි? ඇයි බං උඹට තියෙන රියල් ජොබ් එක? සෙල්ලන්ත කොල්ලෝ කෙල්ලෝ වැහි වැහැලා. ඒ වගේ මගේ ප්‍රශ්න විසඳනවනේ. ඒක නම් පුතෝ ඔළුවේ සාක්කුව දාගෙනම කතා කරන්න ඕනේ ප්‍රශ්නයක්. නේ? මං ගුණයක්කගේ පයිප්පෙන් පොඩි වොෂ් එකක් දාගෙන එන්නම්. ඔබ තනියම දාගෙන ලෑස්තිලා හිටාන්කෝ.